ඔබ හිඟන්න විතරක් කියාගෙන ඉන්න එපා. කන පැලෙන්න ගහන්න එතකොට. හරිද? ගාපන්. උඹට ගහලා වැඩක් නෑ බා. උඹගේ ප්‍රශ්න විසඳන්න උඹ නෙමෙයිනේ. උඹලගේ තාත්තා වැරදුනානේ. උඹලගේ තාත්තිනේ. උඹ තාත්තිගේ පුතානේ. මොකද්ද තෝ කිව්වේ? කෙවින්! සයාගි! බ්‍රේක් එක එන්න බා. මගේ මේ ප්‍රශ්නයක්. සයාගි! අතරම බලන්න! මරේ! කෙවින්! පුතා මම අරකෝ කියන්නේ Baba, saya lagi, Baba. අපි අවාසනාවට තමයි කිව්වේ එදායේ 4 වැඩි. මොකද මම පැන්නනේ 4 නවත්තන්න. බෝඩ් කඩාගෙන ගියා. එදායේ බෝඩ් කඩාගෙන ගියේ නැත්නම් අද අපේ නැෂනල් ටීම් එක මෙච්චර බැනුම් අහන්නේ. නෙවෙයි. ඇත්තම මේකයි. අනේ අන්න සර්. නෑ ඔයාට කියන්න මම හිටියානම් එහෙම ටීම් එකේ මේ වෙනකොට වර්ල්ඩ් කප් 3-4ක්වත් අපි උස්සලා ඇයි? දරුවෝ මන් ටීචර්ත් එක්ක කතාවකනේ. ඊට පස්සේ සර් අනේ සර් සයාගි සර් ටීචර් මං එන්න පොඩ්ඩක්. ඇයි මොකද්ද සයාගි? සර් සයාගි ගහ ගන්නවා සර්. සයාගි ගහ ගන්නවා? ඔව්. කාත් එක්කද කොහෙද? කෙවින් එක්ක සර් බාස්කට්බෝල් කෝට් එකේ. ඉතින් යකෝ මෙතන ගහන්න යමන්. ඉවර කරන්න. මාව බරම. දැන් ඔබ එච්චර කරුමක් කියලා ගන්න. අපුලන් දුලා තියන්නේ. ඇයි අල්ලගන්න පිටුව. බලන්න බලනගේ පුඩ රෙත්ත කරනවද? හා මොරාගත්ත. ආගේ අක බරක් දුව දැන් නවත්ත ගන්න ඕක. අල්ලගන්න මෙන්න මුව. මුවද තමයි. නවත්ත ගන්න ඕක. අද මගුලක්ද? කියන ගහනවා. මොකද කියන්නේ? මේ සර් අකලංක ඔයා දන්නේ නෑ මේ වත්තේ උන් මේකට දාගත්තම වෙන දේවල්. ඒක තමයි වැරද්ද.